සුබ දවසක් ආදරණීය සෑම දෙනාටම අපි අධ්‍යයනය කරමින් සිටින්නේ උත්පත්ති පොත. අද අපි බලන්න යනවා උත්පත්ති පොතේ 4 වෙනි පරිච්ඡේදය සහ 5 වෙනි පරිච්ඡේදයේ සඳහන් දේවල්. 4 වෙනි පරිච්ඡේදය කියවනකොට අපි දකිනවා කායින් සහ ආබෙල්ගේ කතන්දරය අපිට හම්බ වෙනවා. 5 වෙනි පරිච්ඡේදයේදී ආදම්ගේ සිට නොවා දක්වා ඒ වංශය ගැන කියලා දීලා තියෙන. කායින් සහ ආබෙල්ගේ කතන්දරය බලන්න කලින් අපි සැකවින් බලන්න යනවා ආදම් පටන් නොවා දක්වා වංශය ගැන දල අදහසක් ඔබට ගන්න පුළුවන් වෙන විදිහට අපි මේ සකස් කරලා තියෙන මේ සටහනට අවධානය යොමු කරන්න කියලා අපි ඉල්ලා සිටිනවා. දැන් අපි මෙතන දකිනවා ආදම් සහ ඒව ඔවුන්ගේ කාලරාමුව, ඔවුන් ජීවත් වූ කාලරාමුවත් අපි දාලා තිබෙනවා මේ වම් අත පැත්තෙන් කාලරාමුව. ආදම් සහ ඒව මවපු අවුරුද්ද පළවෙනි අවුරුද්ද විදිහට ගත්තොත් ඒ කාලරාමුව අපි දිගටම පවත්වගෙන යනවා. ආදම් සහ ඒව මවපු අවුරුද්ද 1 කියලා අපි ගන්න වර්ෂය ක්‍රිස්තු පූර්ව වලින්. ඒ කියන්නේ අද දින දර්ශනයට අනුව ක්‍රිස්තු පූර්ව 4114 කියලා බයිබලානුකූල වර්ෂයන් ගණනය කිරීමෙන් අපිට කියන්න පුළුවන්. ඉතින් ඒකත් මනසේ තබාගෙන අපි ඉදිරියට යමු. ආදම් සහ ඒව ඔවුන්ගේ නම් වලටත් ඔබගේ අවධානය යොමු කරන්න කියලා අපි ඉල්ලා සිටිනවා. මොකද මේ නම් වල ඉතා අනර්ග කාරණා රහස් සහ පණිවිඩ සඳහන් වෙලා තියෙනවා, ගැප් වෙලා තියෙනවා. එතකොට මේ ආදම්ගේ නමේ තේරුම මනුෂ්‍යයා නැත්නම් භූමිය රුධිරය, භූමියෙන්ගත් රුධිරය සහිත මනුෂ්‍යයා කියලත් කියන්න පුළුවන්. එතකොට ඒ වගේ නමේ තේරුම හෙබ්‍රේව් තේරුම හවා කියන වචනේ, හෙබ්‍රේව් වචනේ තේරුම ජීවනය. එතකොට ආදම් බයිබලයේ සඳහන් වෙනවා අවුරුදු 930ක් ජීවත් වුණා කියලා. ආදම්ට අවුරුදු 130 දී සෙත් ලැබුණා කියලා බයිබලයේ සඳහන් වෙනවා. එතකොට ආදම්ගේ පළවෙනි පුත්‍රයා තමයි කායින්, දෙවෙනි පුත්‍රයා ආබෙල්. එතකොට තුන්වෙනි පුත්‍රයා තමයි සෙත්. 130 දී අවුරුදු 130 දී ලැබුණු පුත්‍රයා සෙත්. ඔහුගෙන් තමයි ඒ තෝරාගත් වංශය ඉදිරියට පැවතගෙන එන්නේ. සෙත්ගේ නමේ තේරුම හෙබ්‍රේව් අර්ථය පත් කරන ලද නැත්නම් නියම කරන ලද කියලත් කියන්න පුළුවන්. දැන් අපි බලන්න යනවා සෙත්ගේ වංශය බලන්න යන කලින් කායින්ගේ වංශය ගැනත් බයිබලයේ සඳහන් වෙන නිසා අපි ඒ ගැනත් මේ සටහනේ ඇතුළත් කරලා තියෙනවා. කායින්ගෙන් ඉපදෙනවා ඒනොක්, ඒනොක්ගෙන් පස්සේ ඊරාද්ගෙන් පසු මෙහියු යායෙල්, ඊළඟට මෙතුෂායෙල්, ඊළඟට ලාමෙක්, ඊළඟට යාබෙල් කියන පුද්ගලයා තමයි ප්‍රථම වරට කූඩාරම් වල වාසය කරනා වූ ගෝපාලයන්ගේ පියා කියලා බයිබලයේ සඳහන් වෙනවා. ඊළඟට යූබාල් කියලා පුත්‍රයෙක් ලාමෙක්ට උපදිනවා. ඒ පුත්‍රයා වීණාවත් නලාවත් පාවිච්චි කරන සියල්ලන්ගේ පියා කියලා බයිබලයේ සඳහන් වෙනවා. ඊළඟට තුබල් කායින්, ඔහු සියලු ආකාර පිත්තල සහ යකඩ ආයුධ තනන ලෝකරුවෙක් කියලා සඳහන් වෙනවා. ඊළඟට දුවෙක් ඉපදෙනවා නාමා කියලා ලාමෙක්ට. මේ දරුවන් 4 දෙනාගෙන් දරුවන් 2 දෙනෙක් ආදා කියන භාර්යාවගෙන් ලැබෙනවා. අනිත් දරුවන් 2 දෙනා ශිල්ලා කියන භාර්යාවගෙන් ලාමෙක්ට උපදිනවා. ඉතින් මේ වංශය තමයි කායින්ගේ වංශය ලෙස බයිබලයේ 4 වෙනි පරිච්ඡේදයේ සඳහන් වෙන්නේ. ඊළඟට අපි බලමු සෙත්ගේ වංශය. සෙත් අවුරුදු 912ක් ජීවත් වුණා කියලා කියනවා. ඔහුට අවුරුදු 105 දී ඒනොෂ් කියලා පුත්‍රයෙක් සෙට්ට ලැබෙනවා. ඒනොෂ්ගේ නමේ තේරුම මරණීය නැත්නම් දුර්වල කියන අර්ථය තමයි ඒනොෂ්ට තියෙන්නේ. මේ කාලයේදී
තියෙන විශේෂත්වයක් ගැන බයිබලයේ සඳහන් වෙනවා. මේ කාලයේදී දෙවියන් වහන්සේගේ නාමය කියා මිනිසයන් හඬ ගසන්න පටන් ගත්තා කියලා කියනවා. ඉතින් උන්වහන්සේගේ නාමය අපි බැලුවා මොකද්ද? යොඩ් හේ වව් හේ යහවේ කියන නාමය කියා මිනිසයන් ස්වාමින් වහන්සේට යාඥා කරන්න පටන් ගත්තා මේ කාලයේදී කියලා වචනේ සඳහන් වෙනවා. ඊළඟට එනොෂ් අවුරුදු 90 කේනාන් උපදිනවා. කේනාන්ගේ නාමයර්ථය සන්තක නැත්නම් ස්ථාපිත කිරීමට නියමිත කියන අර්ථය තියෙනවා. කේනාන් අවුරුදු 910ක් ජීවත් වුණා. ඔහුට අවුරුදු 70 මහලලෙල් කියන පුත්‍රයා සම්බ වෙනවා. මහලලෙල් කියන වචනේ තේරුම දෙවියන් වහන්සේට ප්‍රශංසාව කියන එක. එකට මහලලෙල් අවුරුදු 895ක් ජීවත් වුණා. ඔහුට අවුරුදු 65දී යරෙත් කියලා පුත්‍රයෙක් ලැබෙනවා. යරෙත් කියන නමේ හෙබ්‍රෙව් තේරුම පැවතගෙන ඒම. ඊළඟට යාරෙද් ඔහු අවුරුදු 962ක් ජීවත් වුණා කියලා තියෙනවා. ඔහුට අවුරුදු 162දී ඒනොක් සම්බ වෙනවා. ඒනොක් උපදිනවා. මේ ඒනොක් ඔබ පටලව ගන්න එපා. කායින්ටත් ඒනොක් කියලා පුතෙක් ලැබුණා කියලා අපි දැක්කා. ඔහුගේ වංශය කායින්ගේ වංශය. නමුත් ඒ කායින්ගේ වංශය ඇවිල්ලා දුෂ්ට වංශයක්. මේ ඒනොක් ඇවිල්ලා ඉතා ධර්මිෂ්ඨ පුද්ගලයෙක්. මේ ඒනොක් ගැන විශේෂ කාරණා බයිබලයේ සඳහන් වෙලා තියෙනවා. වගේම ඔහු ලියපු පොතක් තියෙනවා කියලත් පිළිගැනීමක් තියෙනවා ඒනොක්ගේ පොත කියලා. මොකද යේෂුව වහන්සේගේ ගෝලයන් ඒනොක්ගේ පොතෙන් උපුටාගෙන සමහර කාරණා ඔවුන්ගේ ලිපිවල ලියලා තියෙනවා. අපි දකිනවා. අපි මොහු තමයි බයිබලයේ මරණය අත්විඳින්නේ නැතිව ඔසවා ගත්ත ප්‍රථම පුද්ගලයා. ඉතින් ඉතා විශේෂ පුද්ගලයෙක් ඔහු දෙවියන් වහන්සේ සමග ගමන් කළ උන්වහන්සේට ප්‍රසන්න ජීවිතයක් ගත කළ ඉතා සුවිශේෂී පුද්ගලයෙක්. ඉතින් මේ ඒනොක්ගේ නමෙත් තියෙනවා ඉතා අලංකාර තේරුමක්. ඔහුගේ නමේ තේරුම කැපවීම, විනය කියන තේරුම තමයි ඔහුගේ නමටත් තියෙන්නේ. ඒනොක් ජීවත්ව මුළු අවුරුදු ගාන පොළවේ ජීවත් වූ මුළු අවුරුදු ගාන 365ක්. ඉතින් ඒනොක්ට අවුරුදු 65දී මෙතුසෙලා කියලා පුත්‍රයෙක් ලැබෙනවා. ඉතින් ඒනොක් අපිට හිතන්න පුළුවන් ඔහුට කොච්චර ස්වාමීන් වහන්සේ සමග සම්බන්ධතාවයක් තිබුණද කියලා. ඒනොක් තමාගේ පුත්‍රයාට තැබූ නම මෙතුසෙලා. මෙතුසෙලා ඔහුට හම්බුනාම අනාගතයේ සිදුවෙන්න නියමිත සිදුවීමක් පිළිබිඹු කරන නමක් තමයි ඔහුගේ පුතාට තැබුවේ. මොකද්ද මෙතුසෙලා කියන නමේ තේරුම? මෙතුසෙලාගේ මරණය වූ පසු විනිශ්චය එන්න යනවා කියන තේරුම තමයි මේ නමට තිබ්බේ. ඉතා පුදුම නමක්. ඉතින් අපි දකිනවා ඒනොක් ස්වාමින් වහන්සේගේ ඒ අනාගත වාක්‍යමය ආත්මයෙන් පූර්ණ වෙලා හිටපු පුද්ගලෙක්. ඔහු දැනගෙන හිටියා ඉදිරියේදී ඔහුගේ පුතා මැරෙන දවසට මේ පොළවට උන්වහන්සේ ස්වාමින් වහන්සේ විසින් විනිශ්චයක් ගෙනෙන්න යනවා කියලා. ඉතින් ඉතා පුදුම දෙයක් නේද මගේ ආදරණීය සහෝදර සහෝදරවරුනි? ඒනොක්ට තිබ්බ ඇදහිල්ල, ඒනොක්ට තිබ්බ ඒ සමීප සම්බන්ධතාවය. ඊළඟට මෙතුසෙලා ඔබ දන්නවද? ඔහු තමයි මේ පොළවේ ජීවත් වුණ වැඩිම ආයුෂ තිබ්බ පුද්ගලයා. අවුරුදු 969ක් ජීවත් වුණා කියලා බයිබලයේ සඳහන් වෙනවා. ඉතින් මෙතුසෙලා ඇයි මෙච්චර කාලයක් ජීවත් වුණේ? ඔහුගේ වයස මෙච්චර දීර්ඝ වුණේ මොකද කියලා ඔබ කල්පනා කරලා බැලුවොත් ඔබට තේරෙන්න ගන්නවා උන්වහන්සේගේ ස්වාමීන් වහන්සේගේ අනුග්‍රහය කොච්චරද කියලා. මොකද ඔහුගේ නමේ තේරුම ඔහු මරණයට පත් වූ පසු විනිශ්චයනවා කියලා. ඉතින් ස්වාමීන් වහන්සේ මේ විනිශ්චය පරක්කු කරන්න ඕනේ නිසා ඔහුගේ ආයුෂත් ඒත් එක්කම දික් වෙන්න පටන් ගත්තා. මොකද උන්වහන්සේ බලාගෙන සිටියා
මේ විනිශ්චය ගෙනෙන්න කලින් උන්වහන්සේ ඉවසීමෙන් දීර්ඝ කාලයක් බලාගෙන සිටියා මනුෂ්‍යයන් පසුතැවීමට එන පිණිස. අද වගේම තමයි ස්වාමින් වහන්සේගේ පැමිණීම මේ ආකාරයෙන් පරක්කු වෙන්නේ උන්වහන්සේගේ මහත් අනුග්‍රහය නිසා. උන්වහන්සේ අදත් බලාගෙන සිටිනවා මනුෂ්‍යයන් පසුතැවීමට එනතෙක් එදා වගේ. ඉතින් මෙතුසලාගේ අවුරුදු ගානත් ඒ ආකාරයෙන් දික් වුණා. මෙතුසලාට අවුරුදු 187 දී ලාමෙක් ඉපදෙනවා. ලාමෙක්ගේ නමේ තේරුම බලවන්ත කියන. ලාමෙක් අවුරුදු 777ක් ජීවත් වුණා. ඔහුට අවුරුදු 182 දී මේ සුවිශේෂී පුද්ගලයා නැවත අපිට හම්බ වෙනවා නෝවා. නෝවා කියන නමේ තේරුම සැනසීම නැත්තම් විවේකය. ඉතින් නෝවා අවුරුදු 950ක් ජීවත් වුණා. ඔහුට අවුරුදු 500 දී ෂෙම් හාම් යපෙත් කියන පුත්‍රයන් 3 දෙනා හම්බ වෙනවා. ඉතින් අපි කාලරාමුවටත් අපේ අවධානය යොමු කරොත් අපි දකිනවා දැන් අපි ඉන්නේ කාලරාමුවේ ආදම්ගේ සිට 1056 වෙනි අවුරුද්දේදී තමයි නෝවා උපදින්නේ. ක්‍රිස්තු පූර්ව 3058. ඒනොක් අනාගත වාක්‍යයෙන් තමාගේ පුතාට දාපු නම හැටියටම ආදම් සිට 1656 වෙනි අවුරුද්දේ ඒ ක්‍රිස්තු පූර්ව වලින් බැලුවොත් ක්‍රිස්තු පූර්ව 2458 මෙතුසලා මරණයට පත්තු අවුරුද්දේදීම මහා ජලගැල්ම පොළවට ආවා කියලා බයිබලයේ සඳහන් වෙනවා. ඉතින් මේ මහා ජලගැල්මෙන් මේ කායින්ගේ පරම්පරාව විනාශ වෙලා නැති වෙලා යනවා. දැන් අපි බලමු කායින් සහ ආබෙල්ගේ කතාව. මේක උප්පත්ති පොතේ 4 වෙනි පරිච්ඡේදයේ සඳහන් වෙනවා. කායින් සහ ආබෙල් ඔවුන්ගේ වෘත්තියන් ගැන බයිබලයේ සඳහන් වෙනවා. කායින් කියන්නේ ගොවියෙක්, ආබෙල් කියන්නේ බැටළු පාලකයෙක් කියලා. ඉතින් මොවුන් දෙදෙනා දවසක් දෙවියන් වහන්සේට පඬුරක් ගෙනාවා කියලා සඳහන් වෙනවා. ඉතින් පඬුරක් කියන්නේ යම් ආකාරයේ නමස්කාර පිළිවෙතක්. නමස්කාර කරන විදිහක්. ස්වාමීන් වහන්සේට පඬුරක් ගෙනෙනවා කියලා කියන්නේ. ඉතින් මේ පඬුරු දෙකේ එක පඬුරක් පමණයි ස්වාමීන් වහන්සේව ප්‍රසන්න කරන්න පුළුවන් වුණේ. ස්වාමීන් වහන්සේ පිළිගත්තේ ආබෙල්ගේ පඬුර විතරයි. ඉතින් මොකක් හරි විශේෂත්වයක් තියෙන්න ඕනේ ආබෙල්ගේ නමස්කාරයේ නැත්තම් පඬුරේ ස්වාමීන් වහන්සේ ඒකට විතරක් කැමති වෙන්න. අපි මේ පාඩමේ මින් ඉදිරියට කතා කරන්න යන්නේ මේ නමස්කාර කිරීමේ වෙනස මොකද්ද? ආබෙල්ගේ පඬුර ස්වාමීන් වහන්සේ ප්‍රසන්න කරන්න හේතු වුණේ ඇයි කියන එක ගැන කාරණාව ගැන අපි මින් ඉදිරියට සාකච්ඡා කරන්න යනවා. ඉතින් අපි බලමු උප්පත්ති පොතේ 4 වෙනි පරිච්ඡේදයේ 1 සිට 7 වෙනකන් අපි කියවන්න යනවා. මිනිසයා තමාගේ භාර්යාව වූ ඒව හැඳින්නේය. ඇය ගර්භණීව කායින් බිහි කර ස්වාමින් වහන්සේගෙන් මිනිසෙකු ලබා ගතිමි කීවාය. නැවත ඇය ඔහුගේ සහෝදර වූ ආබෙල් බිහි කළාය. ආබෙල් බැටළු පාලකෙක් වූයේය. නමුත් කායින් ගොවියෙක් වූයේය. කාලයකට පසු කායින් භූමියේ ඵලයෙන් ස්වාමින් වහන්සේට පඬුරක් ගෙනායේය. ආබෙල්ද තමාගේ රැළේ කුළු දුලන්ගෙන්ද උන්ගේ තෙලින්ද ගෙනායේය. ස්වාමින් වහන්සේ ආබෙල් සහ ඔහුගේ පඬුර සැලකූසේක. එහෙත් උන්වහන්සේ කායින් සහ ඔහුගේ පඬුර නොසැලකූසේක. එවිට කායින් අතිශයින් කෝප විය. ඔහුගේ මුහුණද වෙනස් විය. ස්වාමින් වහන්සේ කායින්ට කතා කොට ඔබ කෝපව සිටින්නේ මන්ද? ඔබේ මුහුණ වෙනස්ව තිබෙන්නේ මක් නිසාද? ඔබ යහපත කෙරෙහි නම් පිළිගනු නොලබන්නේද? යහපත නොකෙරෙහි නම් පාපය දොරකඩ läග සිටී. ඒකේ ආශාව ඔබ කෙරෙහි වන්නේය. ඔබද එය කෙරෙහි ආණ්ඩු කරන්නේ යයි කීසේක. මෙතන ඔබගේ අවධානය යොමු කරන්න මේ ඉරි ඇඳලා තියෙන වචනවලට වාක්‍යයන් වලට. කායින් භූමියේ ඵලයෙන් ස්වාමින් වහන්සේට පඬුරක් ගෙනාවා කියලා තියෙනවා. නමුත් ආබෙල්ගේ පඬුර
ගේ විශේෂත්වය තමයි ඔහු ගෙනාවේ රැළේ කුළුදු ළඟින්. ඒ කියන්නේ ප්‍රථම ඵලයෙන් ගෙනල්ලා තමයි ස්වාමින් වහන්සේට මේක ඔප්පු කරේ. ඉතින් අපි දකිනවා ස්වාමින් වහන්සේ ආබෙල්ගේ ඒ පඬුර තමයි සැලකුවේ. ඊළඟට අපි කියවමු හෙබ්‍රේය 11:4 අලුත් ගිවිසුමට එනකොටත් මේ ආබෙල්ගේ පූජාව ගැන කියලා තියෙනවා. එතනින් අපි බලන්න යනවා මේකේ රහස. මොකද්ද මේ ආබෙල්ගේ පූජාවේ නැත්නම් නමස්කාරයේ විශේෂත්වය? මේ සඳහන් වෙලා තියෙන්නේ හෙබ්‍රේය 11:4. ඇදහිල්ලෙන් ආබෙල් කායින්ට වඩා උතුම් පූජාවක් දෙවියන් වහන්සේට ඔප්පු කළේය. ඔහුගේ දීමනා ගැන දෙවියන් වහන්සේ සාක්ෂි දුන් බැවින් එයින් ඔහු ධර්මිෂ්ඨයෙකු බවට සාක්ෂි ලැබුවේය. ඔහු මල නමුත් ඒ ඇදහීමෙන් තවම කතා කරන්නේය. ඉතින් මෙතන බලන්න ඇදහිල්ලෙන් තමයි මේ ආබෙල් කායින්ට වඩා උතුම් පූජාවක් ගෙනලා තියෙන්නේ. කොහොමද ඇදහිල්ලෙන් කියලා අපි කියන්නේ? අපි බලමු තවත් වාක්‍යයක්. මේක කියන්නේ ස්වාමින් වහන්සේ යේෂුවා මෙසායා වහන්සේ මතෙව් 23 දී කියනවා, එබැවින් මම අනාගත වක්තෘවරුන්ද ප්‍රඥාවන්තයන්ද ලියන්නන්ද නුඹලා ළඟට එවමි. නුඹලා ඔවුන්ගෙන් සමහරකු මරන්නොහිය, කුරුසියෙහි එනගසන්නොහිය. සමහරෙකුට නුඹලාගේ සිනගෝගවලදී තලා ඔවුන් නුවරින් නුවරට එළවෙමින් පීඩා කරන්නොහිය. මෙසේ ධර්මිෂ්ඨ වූ ආබෙල්ගේ ලේ පටන් ශුද්ධස්ථානයටත් පූජාසනයටත් අතරේ නුඹලා විසින් මරණ ලද බරකියාගේ පුත්‍ර වූ සකරියාගේ ලේ දක්වා පොළවේදී වගුරුවන ලද සියලු ධර්මිෂ්ඨයන්ගේ ලේ නුඹලා පිටට පැමිණෙන්නේය. මේ ස්ථානයේදී යේෂුවා වහන්සේ කියනවා ආබෙල් ධර්මිෂ්ඨයෙක්. ඒ වගේම ආබෙල් අනාගත වක්තෘ කෙනෙක් කියලා. කොහොමද ආබෙල් අනාගත වක්තෘ කෙනෙක් වුනේ? යේෂුවා වහන්සේ කියනවා ආබෙල් සිට සකරියා දක්වා අනාගත වක්තෘ නුඹලා මැරුවා කියලා. එතකොට ආබෙල් කියන්නේ බයිබලයේ අපිට සඳහන් වෙන පළවෙනි අනාගත වක්තෘතුමා කියලා යේෂුවා වහන්සේ අපිට මේ ස්ථානයේදී පෙන්වා දෙනවා. ඉතින් මෙතනින් අපිට හිතන්න පුළුවන් ආබෙල්ට දැක්මක් තිබ්බා අනාගතය ගැන. ඔහු දැනගෙන සිටියා දෙවියන් වහන්සේ කැමති මොනවද අකමැති මොනවද කියලා. නැත්නම් අපිට කියන්න පුළුවන් උන්වහන්සේ නමස්කාර කරන හරි ක්‍රියාපිළිවෙල ගැන ඔහුට දැක්මක් තිබ්බා. ඔහු දැනගෙන සිටියා. කොහොමද මම මෙහෙම කියන්නේ? අපි දකිනවා ඉක්මයාම 13 දෙවැනි පදේ සහ 12 වෙනි පදේ අපි කියවමු. ඊශ්‍රායෙල් පුත්‍රයන් අතරෙහි මනුෂ්‍යයන්ගෙන්ද මුර්ගයන්ගෙන්ද ගර්භයේ ප්‍රථම පළ වූ සියලු කුළුදුලන් මට කැප කරව. එය මට අයිතියයි කීසේක. ගර්භයේ ප්‍රථම පළ වූ සියල්ලන්ද ඔබ සන්තක මුර්ගයන්ගෙන් සියලු කුළුදුලන්ද ස්වාමීන් වහන්සේට වෙන් කරන්නෙහිය. ඉතින් මේ ස්ථානයේ නික්මයාම පොතේ, ඒ කියන්නේ උත්පත්ති පොතට පස්සේ ගොඩක් පස්සේ උන්වහන්සේ මෙයා නීතියක් විදිහට දුන්නට ආවේ දෙවියන් වහන්සේ නමස්කාර කරන නිවැරදි ආකාරය මුල සිටම දැනගෙන සිටියා. උන්වහන්සේ කැමති මුර්ගයන්ගේ ගර්භයේ ඵලයෙන් ප්‍රථම ඵලයෙන්, නිකම්ම ඵලය නෙමෙයි ප්‍රථම ඵලය, ඒ ආකාරයට ඔහු පඬුර ගෙනාවා. ස්වාමීන් වහන්සේ යහවේ දෙවියන් වහන්සේ කැමතිම ආකාරයට ඔහුගේ නමස්කාරය ඔහු උන්වහන්සේට පුද කළා. අපි දකිනවා යේෂුවා වහන්සේ කියනවා ස්වාමීන් වහන්සේ හොයන්නේ මෙන්න මේ වගේ ආත්මයෙන්ද සැබෑකමෙන්ද පියාණන් වහන්සේට නමස්කාර කරන පුද්ගලයන් කියලා. යොහාන් පොතේ 4 වෙනි පරිච්ඡේදයේ 22 සිට 23 ඔබ කියවුවොත් ඔබ දකිනවා දෙවියන් වහන්සේ සොයන්නේ මේ ආකාරයෙන් ස්වාමීන් වහන්සේට නමස්කාර කරන සැබෑකමෙන්, කියන්නේ සත්‍යතාවයෙන්, හරි ආකාරයෙන් නමස්කාර කරන දරුවන් කියලා උන්වහන්සේ මේ ස්ථානයේදී සඳහන් කරනවා. ඒ වගේම තමයි රෝම 9:4
පාවුල්තුමා කියනවා ඊශ්‍රායෙල් වරුන්ට තමයි මේ දේව සේවය කරන හරි ආකාරය, නමස්කාර කරන හරි ආකාරය ඊශ්‍රායෙල් වරුන්ට තමයි දීලා තියෙන්නේ. උන්ට තමයි කියලා දීලා තියෙන්නේ. ඉතින් ඒක තමයි ගොඩක් වෙලාවට ඊශ්‍රායෙල් ඉතිහාසයේ යුදෙව්වන්ගේ ඒ නමස්කාර කරන පිළිවෙත නික්මයන් පොතේ ලෙවි කතාව, ද්විතීය කතාව ඒ පොත්වල ලියලා තියෙන ක්‍රමය අපි දැනගන්න එක වැදගත්. ඒක ගැන අවබෝධයක් තියෙනකොට තමයි අපිට තේරුම් ගන්න පහසු වෙන්නේ ක්‍රිස්තුස් වහන්සේගේ ඒ ලේ පූජාවේ තියෙන වටිනාකම. මොකද ඒ නමස්කාර පිළිවෙතට තමයි ක්‍රිස්තුස් වහන්සේ උන්වහන්සේගේ ජීවිත පූජාව, ඒ රුධිරය අප වෙනුවෙන් වගුරලා ඒ මිලය ගෙව්වේ. ඉතින් මේ නමස්කාර පිළිවෙල ගැන අපිට අවබෝධයක් නැත්තම් කෙනෙක්ට හිතන්න පුළුවන් මොකටද මේ ලේ පූජාවක් අවශ්‍ය වුනේ. ඒ දේවල් අපි හරියට දැනගෙන හිටියොත් තමයි ක්‍රිස්තුස් වහන්සේගේ පූජාවේ තියෙන අලංකාරත්වය අපිට අවබෝධ වෙන්න යන්නේ. මොකද පරණ කිවිසුමේදී මේ ව්‍යවස්ථාවේ සඳහන් වෙන බොහෝ කාරණා ක්‍රිස්තුස් වහන්සේ ඉතා අලංකාරව අකුරටම ඒවා ඉෂ්ට කරා. ඉතින් ඒ ඉෂ්ට කරේ මේ පූජාවේ උන්වහන්සේ යාවේ දෙවියන් වහන්සේ මුල සිටම උන්වහන්සේ ප්‍රසන්න පූජාවක් කියන්නේ මොකක්ද කියන එක යුදෙව්වන්ට ලිඛිතව ව්‍යවස්ථාවෙන් ලබා දී තිබෙන නිසා. ඉතින් ක්‍රිස්තුස් වහන්සේ කිව්වේ ඒක තමයි ව්‍යවස්ථාව අහෝසි කරන්න නෙවෙයි, මං ආවේ ඒක සම්පූර්ණ කරන්න කියලා. තවම ඉෂ්ට වෙන්න තියෙන කාරණා මේ ව්‍යවස්ථාවේ බොහෝ දේවල් තිබෙනවා. ඉතින් ඒක නිසා තමයි මේ ව්‍යවස්ථාව අද අහෝසි කියන අයට කියන්න තියෙන්නේ. ක්‍රිස්තුස් වහන්සේ තව උන්වහන්සේ තුලින් ඉෂ්ට වෙන්න තියෙන කාරණා ඉදිරියේදී ඉෂ්ට වෙන්න තියෙනවා මේ ව්‍යවස්ථාවේ සඳහන්. ඉතින් අපි මේක ඉතා ගැඹුරින් අධ්‍යයනය කිරීම හරිම වැදගත් වෙනවා ව්‍යවස්ථාවේ කාරණාවන්. මොකද මේ එක අකුරක්වත් අහස පොළව පහ වෙනතුරු නැති වෙන්නේ නැහැ කියලා අපේ ක්‍රිස්තුස් වහන්සේම ප්‍රකාශ කළා. ඒත් එක්කම රෝම පොතේම පවුල්තුමා කියනවා අද අපේ නමස්කාරය වෙන්න ඕනේ මොකක්ද? අද අපි සත්තු පූජා කරන්න යන්න ඕනේ නැහැ. අද අපි දේවමාලිගාවට ගිහිල්ලා යාග ඔප්පු කරන්න, පඬුරු ඔප්පු කරන්න යන්න අවශ්‍ය නැහැ. මොකක්ද අපේ සැබෑ නමස්කාරය? රෝම පොතේ පවුල්තුමා කියන විදිහට එබැවින් සහෝදරයනි, නුඹලාගේ ශරීරයන් ජීවමාන වූ, ශුද්ධ වූ, දෙවියන් වහන්සේ විසින් පිළිගත හැකි වූ යාගයක් කොට ඔප්පු කරන හැටියට දෙවියන් වහන්සේගේ දයාවන් නිසා නුඹලාගෙන් ඉල්ලමි. එය නුඹලාගේ ආත්මික සේවය වේ. මෙතන තියෙන ආත්මික සේවය කියන සිංහල වචනයට තියෙන නිවැරදි වචනය තමයි නමස්කාරය. ඒ නුඹලාගේ නමස්කාරය වේ කියන වචනය. ඉතින් අප දැන් දකිනවා අපේ නියම නමස්කාරය අද අපේ ශරීරයන් ශුද්ධව ජීවමාන යාගයක් විදිහට උන්වහන්සේගේ අල්තාරේ උඩ තියන්න ඕනේ. ඒ කියන්නේ අපි ජීවත් වෙන්න ඕනේ පිළිවෙතක් ගැන තමයි මේ සැබෑ නමස්කාරය කියවෙන්නේ. ඒත් එක්කම කායින්ගේ වැරද්ද ගැනත් අලුත් ගිවිසුමේ ස්ථාන කිහිපයක සඳහන් වෙනවා. යූදස් පොතේ 1:11 ඔවුන්ට දුක් වේ මක්නිසාද ඔහු කායින්ගේ මාර්ගයෙහි ගමන් කර කුලී පිණිස බාලාම්ගේ මුලාවෙහි වේගයෙන් දිවගොස් කෝරාගේ විරුද්ධ කතාවේදී විනාශ වූවෝය. වගේම 1 යොහාන් 3 කියනවා ධර්මිෂ්ඨකම් නොකරන කවරෙක්වත් තමාගේ සහෝදරයාට ප්‍රේම නොකරන්නෙක්වත් දෙවියන් වහන්සේගෙන් නොවේයි. මක්නිසාද පටන් ගැන්මේ සිට නුඹලා ඇසු පණිවිඩය නම් අපේ විසින් එකිනෙකාට ප්‍රේම කළ යුතුයි යනමේය. තමාගේ සහෝදරයා මැරුවා වූද නපුරාගෙන් වූද කායින් මෙන් නොවෙමු. කුමක් හේයින් ඔහුව මැරුවේද? තමාගේ ක්‍රියා නපුරුව තමාගේ සහෝදරයාගේ ක්‍රියා ධර්මිෂ්ඨව තිබුණු නිසාය. මේ ස්ථානයේදී කියනවා නැවතත් කායින් තුල ඒ ධර්මිෂ්ඨකම තිබෙන්නේ නැහැ. නමුත් ආබෙල් තුල ඒ ධර්මිෂ්ඨකම තිබුණා කියලා මේ ස්ථානයේදීත් කියවෙනවා. ඉතින් අපි දකිනවා අද දවසෙත් ස්වාමින් වහන්සේගේ වචනය අනුව ජීවත් වෙන්න
උත්සාහ කරන යාබෙල් වගේ මනුෂ්‍යයන්ට කායින් වගේ ඒ දුෂ්ටව දෙවියන් වහන්සේගේ වචනයට අනුව දේවල් නොකරන දුෂ්ට මනුෂ්‍යයන්ගෙන් එන ඒ පීඩාව අද දවස දක්වාම අපිට දකින්න පුළුවන්. දැන් අපි බලන්න යනවා දැන් ආබෙල් ඇදහිල්ලෙන් ඔහුගේ පූජාව ඔප්පු කරා කියලා බයිබලයේ කියවපනේ අපි හෙබ්‍රෙව් 11. ඉතින් ඇදහිල්ල කියන්නේ මොකද්ද? මොකද්ද මේ ආබෙල් ඇදහිල්ලෙන් පූජාව ගෙනාවා? ඇදහිල්ලෙන් පඬුර ගෙනාවා කියන එකේ අර්ථය මොකක්ද කියලා අපි දැනගන්න මේ ඇදහිල්ල කියන වචනය අර්ථය අපි ටිකක් සාකච්ඡා කරන්න යනවා. ඇදහිල්ල කියන්නේ හෙබ්‍රෙව් 11ට අනුව ඇදහිල්ල නම් බලාපොරොත්තු වන දේවල් ගැන සහතිකය, නොදක්නා දේවල් ගැන ඔප්පුවය. යේෂුවා කිව්ව ආකාරයට ආබෙල් කියන්නේ අනාගතය දැක්ක කෙනෙක්. ඔහු බලාපොරොත්තු වුණ දේවල් ගැන ඔහුට අද දවසේ තිබ්බ සහතිකය නිසා ඔහු හරි නමස්කාරයක් ස්වාමීන් වහන්සේට ඉදිරිපත් කළා. ව්‍යවස්ථාව ලිඛිතව ලියලා දීලා තිබෙන්නේ ඒ වෙන විට. ආබෙල් සහ කායින්ව ඊශ්‍රායෙල් වරුන් විදිහටවත් නෙමෙයි ගණන් ගනුනි. ඔව් ඒ ප්‍රථම මිනිසයාගේ මුල් පුතු දෙන්න. ඉතින් ඔවුන් ඊශ්‍රායෙල් නොවන මිනිසයන් වෙලත් ඊශ්‍රායෙල් වරුන්ට දුන්න නීතිය ඔවුන් දැනගෙන හිටියා. ඉතින් මේක ඉතා පුදුම කාරණාවක්. මේ ව්‍යවස්ථාව කියන්නේ මේ ඊශ්‍රායෙල් වරුන්ට අයිති දෙයක් පමණක් නෙවෙයි. පොළවේ පටන් ගන්න සිටම උන්වහන්සේ තෝරාගත් මිනිසයන්ට ඒ කාරණා උන්වහන්සේ ලිදරව් කරා. නමුත් ඊශ්‍රායෙල් වංශය දේශයක් විදිහට වංශයක් විදිහට ඒ මිසරයෙන් එළියට ආවට පස්සේ ඔහුට නීතියක් විදිහට ව්‍යවස්ථාවක් විදිහට ලිඛිතව ලියලා දුන්නට ඒ දේවල් උන්වහන්සේගේ හදවතේ පටන් ගැන්මේ සිටම අද දක්වා තිබෙන දේවල් තමයි. ඉතින් මේ ව්‍යවස්ථාව ගැන තියෙන වැරදි අවබෝධය අපේ මනසින් ඉවත් කරගන්න ඕනේ. මොකද ව්‍යවස්ථාව අහෝසි කියලා අපිට කවදාවත් කියන්න බෑ. යේෂුවා කිව්වෙත් නැහැ. ඉතින් අපි ඒ ව්‍යවස්ථාව අහෝසි කියන ගුරුවරුන්ගෙන් පරිස්සම් වෙන්න ඕනේ කියලා මට හිතෙනවා. මොකද වුන් ස්වාමීන් වහන්සේව හරියට අඳුනගෙන නැති කමක් අපිට දකින්න පුළුවන්. මොකද මේ ව්‍යවස්ථාව කියන්නේ ලිඛිතව ඊශ්‍රායෙල් වරුන්ට දුන්නට ආරම්භයේ පටන්ම ස්වාමීන් වහන්සේගේ හදවත තුල තිබ්බ ධර්මිෂ්ඨ ක්‍රියාපිළිවෙත්. ඊළඟට මේ ඇදහිල්ල කියන වචනේ හෙබ්‍රෙව් වචනය තමයි එමුනා කියන වචනේ හරිම තේරුම ගත්තොත් එමුනා කියන්නේ විශ්වාසවන්තකම. දැන් කෙනෙක්ට හිතන්න පුළුවන් ඇදහිල්ල කියලා කිව්වහම යම්කිසි දෙයක් පිළිබඳ මේ මනසේ තියෙන විශ්වාසයක්. මම විශ්වාස කරනවා ක්‍රිස්තුස් වහන්සේ යේසුස් වහන්සේ කියලා කෙනෙක් හිටියා. උන්වහන්සේ කුරුසේ මැරුණා කියලා මම විශ්වාස කරනවා. එහෙම මනසේ තියෙන විශ්වාසයක් කියලා තමයි මේ ඇදහිල්ල කියන්නේ කියලා කෙනෙක්ට හිතන්න පුළුවන් මේ වචනයනේ. ඒක ඉතා සැහැල්ලුවෙන් පාවිච්චි කරනවා සමහර වෙලාවට ඇදහිල්ල තියාගන්න කියලා අපි එකිනෙකා ධෛර්යමත් කරනවා. අපි හිතනවා මේක මේ මනසේ තිබෙන දෙයක් පිළිබඳ තියෙන එක්තරා විශ්වාසයක් ගැනයි කියන්නේ කියලා. නමුත් අපි හෙබ්‍රෙව් වචනේ තේරුමට ගියොත් මේක විශ්වාසය පමණක් නෙවෙයි විශ්වාසවන්තකම. ඉතින් මේ වචන දෙකේ ලොකු වෙනසක් තියෙනවා. උදාහරණයක් විදිහට ගත්තොත් ස්වාමි පුරුෂයෙක්ට භාර්යාවක් විශ්වාසවන්තව සිටින්නේ කොහොමද? අන්න ඒ ආකාරයේ අදහසක් තමයි එමුනා මේ ඇදහිල්ල කියන වචනය තුල ගැබ් වෙලා තියෙන්නේ. ඉතින් මේක ඉතා ගැඹුරු වචනයක්. මේ එමුනා කියන ඇදහිල්ල කියන වචනය. ඉතින් අපි තවදුරටත් බලන්න යනවා රෝම පොතේ 10 වෙනි පරිච්ඡේදයේ 17 කියනවා මේ ඇදහිල්ල අපිට පැමිණෙන්නේ කොහොමද කියලා. මෙසේ ඇසීමෙන් ඇදහිල්ලද ක්‍රිස්තුස් වහන්සේගේ වචනේ ඇසීමද පැමිණෙන්නේ කියලා. ඉතින් මෙතන ඇසීම කියන තැනක් තියෙන වචනය
ඇවිල්ලා තියෙන ෂෙමා කියන අහන්න කියන වචනය. ෂෙමා කියන්නේ තිතානාර්ග වචනයක්. ෂෙමා කියන්නේ අහන්න විතරක් නෙමෙයි අසා කීකරුවන්න කියන අර්ථය තමයි තියෙන. මේක වෙනම පාඩමක්. ඉතින් මේක අපි මෙතනට දැම්මේ ඔබට ඇදහිල්ල පැමිණෙන්නේ කොහොමද කියන එක කියලා දෙන්න. ඉතින් ඒකත් මනසේ තියාගෙන අපි ඉදිරියට යමු. අපි දකිනවා මේ එමුණා නැත්නම් ඇදහිල්ල කියන ඒ ගුණාංගය තිබ්බ මනුෂ්‍යයන් ගැන කියලා තියෙනවා හෙබ්‍රේ පොතේ 11 වෙනි පරිච්ඡේදය ඔබ කියවුවොත් ඒකේ ඉතා දීර්ඝ ලයිස්ට්ක් කියලා දීලා තියෙනවා මේ ඇදහිල්ලෙන් ක්‍රියා කරපු මනුෂ්‍යයන් ගැන. එහෙම නැත්නම් මේ විශ්වාසවන්තකමින් කියන්නේ ඉදිරියේදී ඔවුන් නොදකපු දේවල් ගැන තිබ්බ විශ්වාසය නිසා අද දවසේ ඔවුන් ක්‍රියා කරපු ආකාරය ගැන මේ හෙබ්‍රේ 11 සඳහන් වෙලා තියෙනවා. ඒක ඒ ලයිස්ට්ුවේ ඉලින්ම සඳහන් වෙන්නේ ආබෙල් ගැන. ඊළඟට ඒනොක්, නෝවා, අබ්‍රහම්, සාරා, ඊසාක්, යාකෝබ්, යෝසෙප් වගේ දිග්ගටම ලයිස්තුවක් ඔබට කියවලා බලන්න පුළුවන්. මේ මනුෂ්‍යයන්ට නිකන් විශ්වාසයක් විතරක් නෙමෙයි ස්වාමීන් වහන්සේ ගැන තිබුණේ. ඔවුන්ගේ විශ්වාසය නිසා ඔහු ක්‍රියා කරපු ආකාරය, ඔවුන්ගේ විශ්වාසවන්තකමින් ඔවුන් අද දවසේ ජීවත් වෙච්ච ආකාරය, ඔවුන් කරපු දේවල් ගැන තමයි මේ ලයිස්ට්ුවේ සඳහන් වෙන්නේ. ඉතින් යාකෝබ් තුමා කියනවා අලුත් ගිවිසුමේ මාගේ සහෝදරයනි තමාට ඇදහිල්ල ඇතැයි යමෙක් කියන නමුත් ක්‍රියාවල් නැත්තම් මොන ප්‍රයෝජනයක්ද? ඒ ඇදහිල්ල නිසා ඔහුට ගැලවෙන්න පුළුවන්ද? එසේම ඇදහිල්ල ක්‍රියා නැතුව තනියම තිබේ නම් මැරිලාය. ඉතින් අපිට මේ ස්ථානයේ මේ අලංකාරව යාකෝබ් තුමා කියනවා ඇදහිල්ල කියන්නේ මේ යම් කිසි දෙයක් ගැන තියෙන විශ්වාසය පමණක් නෙමේ. ඒ විශ්වාසයත් එක්ක එන විශ්වාසවන්තකම එක ක්‍රියාවක්. විශ්වාසවන්තකම කියන්නේ අපි ක්‍රියා කරන්න ඕනේ ඒ විශ්වාසය නිසා. ඉතින් ඒ තව ස්ථානයක කියනවා මේ සාතන්ටත් විශ්වාසයක් තියෙනවා දෙවියන් වහන්සේ ගැන. ඒ යක්ෂ ආත්ම විශ්වාස කරනවා දෙවියන් වහන්සේ ගැන. විශ්වාස කරනවා විතරක් නෙමෙයි. ඒ යක්ෂ ආත්ම දෙවියන් ඉදිරියේ වෙවුලනවත් කියලා තියෙනවා. ඉතින් යකාටත් විශ්වාසයක් තියෙනවා. ඉතින් යකා විශ්වාස කරාට ඔහු උන්වහන්සේට විශ්වාසවන්ත වුණේ නැති නිසා ඒක හරි ඇදහිල්ල නෙවෙයි. විශ්වාසය සහ ඇදහිල්ල ලේසියෙන් තේරුම් ගන්න පුළුවන් තව උදාහරණයක් මම ඔබට කියන්න කැමතියි. අපි හිතමු සර්කස් කරුවෙක් ලණුවක් දිගේ එහා කෙළවරේ ඉඳන් මෙහා කෙළවරට ඇවිදගෙන යනවා කියලා. ඉතින් සෙනඟ ඕක බලාගෙන ඉන්නවා. ඉතින් ඔහු එහා කෙළවරේ ඉඳන් මෙහා කෙළවරට වීල් බැරක්කයකුත් තල්ලු කරගෙන යනවා. ඉතින් ඒකත් සෙනඟ බලාගෙන ඉන්නවා. ඊළඟට මේ සර්කස් කරුවා අහනවා සෙනඟගෙන් ඔබ විශ්වාස කරනවද මට මේ වීල් බැරක්කේ උඩ මිනිස්සෙකුත් තියාගෙන මෙහා කෙළවරින් ඉඳන් එහා කෙළවරට ඇවිදගෙන යන්න පුළුවන් කියලා. ඉතින් සෙනඟ කියනවා ඔව් අපි විශ්වාස කරනවා කියලා. එතකොට මේ සර්කස් කරුවා සෙනඟගෙන් අහනවා එහෙනම් ඔබගෙන් කවුරු හරි කෙනෙක් ඉදිරිපත් වෙන්න මේ වීල් බැරක්කේ උඩ වාඩි වෙලා මේ ලණුව දිගේ එහා කෙළවරේ ඉඳන් මෙහා කෙළවරට ඇවිදගෙන යන්න කියලා. ඉතින් එතකොට කිසිම කෙනෙක් ඉදිරිපත් වුණේ නැහැ. ඉතින් මේ උදාහරණයෙන් අපිට හිතන්න පුළුවන් සෙනඟ විශ්වාස කරනවා ඒ ලණුව දිගේ එහා කෙළවරේ සිට මෙහා කෙළවරට මේ මිනිස්සෙක්ව මේ සර්කස් කරුවට අරගෙන යන්න පුළුවන් කියලා. නමුත් ඉදිරිපත් වෙන්න කිසිම කෙනෙක් සිටියේ නැතිකොට අපිට කියන්න පුළුවන් ඒ විශ්වාසය ඇත්තටම ඇදහිල්ල නෙවෙයි කියලා. ඇදහිල්ලක් තිබ්බනම් කෙනෙක් ඒ වීල් බැරක්කය මත ඉඳගෙන යන්න ඉදිරිපත් වෙනවා. ඉතින් මේක ඉතා කෙටි උදාහරණයක්. මේ දෙක ඇදහිල්ල සහ විශ්වාසය කියන දෙක වෙන් කරලා අඳුර ගන්න. ඔබ අහලා තියෙනවනේ පවුල්තුමා
ස්ථාන 3ක කියනවා ධර්මිෂ්ඨ ඇදහිල්ලෙන් ජීවත් වේ කියලා. රෝම 1:17, ගලාති 3:11, හෙබ්‍රේය 10:38 මේ ස්ථානවල පාවුල්තුමා කියනවා මේ ධර්මිෂ්ඨ ඇදහිල්ලෙන් ජීවත් වේ කියලා. එතකොට කෙනෙක්ට හිතන්න පුළුවන් මේ ඇදහිල්ල කියන සංකල්පය අලුත් කිවිසුමේදී පාවුල්තුමා විසින් මේ දුන්න සංකල්පයක්, ඉගන්වපු සංකල්පයක් කියලා. නමුත් ඔබ දන්නවද මේ පාවුල්තුමා මේ වචනය උපුටා දක්වන්නේ පරණ කිවිසුමෙන්. පරණ කිවිසුමේ හබකුක් පොතේ 2වෙනි පරිච්ඡේදයේ 4වෙනි පදයේ කියනවා ධර්මිෂ්ඨයා තමාගේ විශ්වාසවන්තකමෙන් ජීවත් වන්නේය කියලා. ඒ ස්ථානයේ හරියටම වචනේ සඳහන් වෙලා තිනවා විශ්වාසවන්තකම කියලා එමුණා. ඉතින් ඒක නිසා අපි හිතන්න ඕනේ මේ අපේ ඩොක්ට්‍රින් එක ඉගැන්වීම එන්න ඕනේ පරණ කිවිසුමෙන්. පරණ කිවිසුමේ ඉගැන්වීම තමයි මේ පාවුල්තුමා නිරතුරුවම පැහැදිලි කරලා දෙන්න උත්සාහ කරලා තියෙන්නේ ඔහුගේ ලිපි වලින්. ඉතින් ඇදහිල්ල කියන්නේ ඊට අලංකාර දෙයක්. ඇදහිල්ල කියන දේ ඔබට කොපමණ තියෙනවද ඒ ඇදහිල්ල මත ඔබ ක්‍රියා කරන්න. මොකද ස්වාමින් වහන්සේ යේෂුව මෙසායා වහන්සේ ස්ථාන කිහිපයක රෝගීන් සුව කරන අවස්ථාවලදී කිව්වා ඔබගේ ඇදහිල්ල නුඹව සුව කරා කියලා. ඉතින් සමහරක් වෙලාවට යේෂුව මෙසායා වහන්සේ මනුෂ්‍යයන්ට කිව්වා කෝ ඔබගේ ඇදහිල්ල මද ඇදහිල්ල ඇත්තනේ කියලා උන්වහන්සේගේ ගෝලයන්ට උන්වහන්සේ කිව්වා අර කොනාටුව මැදින් යන අවස්ථාවේදී. අපේ ඇදහිල්ල අද අපි වැඩි කරගන්නේ කොහොමද? පරණ කිවිසුම කියවද්දී ඒ හැම පරණ කිවිසුමේ කතාවකින්ම ක්‍රිස්තුස් වහන්සේව දකින්න පුරුදු වෙන්න ඕනි. ඉතින් මේ ආකාරයෙන් තමයි අපේ ඇදහිල්ල වර්ධනය වෙන්න, වැඩි වෙන්න පටන් ගන්න. તો උදාහරණයක් වශයෙන් මම කිව්වොත් යෝසෙප්ගේ කතාවට අපි එනකොට අපි දකින්න යනවා ක්‍රිස්තුස් වහන්සේව කොහොමද යෝසෙප් නිරූපණය කරන්නේ කියලා. වගේම පරණ කිවිසුමේ අපිට හමු වෙන බොහෝ චරිත යේෂුව මෙසායා වහන්සේව නිරූපණය කරනවා අපි ඉදිරියට දකින්න යනවා. ඉතින් අපි මේ වචනය කියවෙනකොට ක්‍රිස්තුස් වහන්සේ තුලින් වචනය දකින්න පුරුදු වෙන්න ඕනේ. ක්‍රිස්තුස් වහන්සේ තුලින් වචනය අසන්න පුරුදු වෙන්න ඕනේ. යුදෙව්වන්ට වැරදුන තැන තමයි මේක. යුදෙව්වන් ක්‍රිස්තුස් වහන්සේ රහිතව වචනය ඉෂ්ට කරන්න ඔය අවස්ථාවේ ඉෂ්ට කරන්න ඔවුන් උත්සාහ කරනවා. නිරතුරුවම ක්‍රිස්තුස් වහන්සේ නැතුව ව්‍යවස්ථාව කරනකොටගෙන කිසිම කෙනෙක්ට ධර්මිෂ්ඨ වෙන්න බෑ. ඉතින් යුදෙව්වන් ඉදිරියේදී ක්‍රිස්තුස් වහන්සේව දැනගන්න යනවා කියලා බයිබලයේ සඳහන් වෙලා තියෙනවා. එතකොට තමයි ඔවුන්ගේ ධර්මිෂ්ඨකම සම්පූර්ණ වෙන්න යන්නේ. ඉතින් ඒක නිසා අපි අද හරිම වාග්යවන්තයි. මොකද යුදෙව්වන්ට පෙනෙන්නේ නැති, තේරුම් ගන්න බැරි ස්වර්ගීය රහස් ක්‍රිස්තුස් වහන්සේ තුලින් ඉෂ්ට වුණා වූ ස්වර්ගීය රහස් බොහොමයක් අද අපි දන්නවා. අපේ යෝසෙප්ගේ කතාව ක්‍රිස්තුස් වහන්සේ නිරූපණය කරනවා කියලා කිව්වහම යෝසෙප්ගේ මුළු කතාව තුල ක්‍රිස්තුස් වහන්සේගේ ඒ නිරූපණය අපි තේරුම් ගත්තයින් පස්සේ අපි දැනගන්න යනවා ඉදිරියේදී ක්‍රිස්තුස් වහන්සේ තුලින් ඒවා ඉෂ්ට වෙන්න යන ආකාරය. ඉතින් මේක එක උදාහරණයක් විතරයි. යෝසෙප්ගේ කතාවේ ඒ ආකාර කතා ගොඩක් පරණ කිවිසුමේ සඳහන් වෙනවා. ඒ සියල්ලංගෙන් ක්‍රිස්තුස් වහන්සේ නිරූපණය වෙනවා. ඒක නිසා තමයි ක්‍රිස්තුස් වහන්සේ පරිසෙවරුන්ට කිව්වේ නුඹ මෝසෙස්ව විශ්වාස කරනවා නම්, එහෙමත් නැත්නම් මෝසෙස්ගේ ලියලා තියෙන දේවල් විශ්වාස කරනවා නම් නුඹලා මාව විශ්වාස කරනවා ඇත. මක් නිසාද? මෝසෙස් ලියලා තියෙන්නේ මං ගැන කියලා පරිසෙවරුන්ට කිව්වා. ඉතින් ඒ ආකාරයට ක්‍රිස්තුස් වහන්සේ තුලින් අපි සියල්ල දකින්න ගත්තාම ඒ තුලින් අපේ ඇදහිල්ල වර්ධනය වෙන්න ගන්නවා. දුරටත් මේ කාරණාව ඔබට වැටහෙන්න අපි උදාහරණ කීපයකුත් බලමු. ඉතින් ආබ්‍රහම් වගේ, ආබෙල් වගේ අද අපිට ගන්න පුළුවන් ඇදහිල්ලේ ක්‍රියා මොනවද? කරන්න පුළුවන් ඇදහිල්ලේ ක්‍රියා මොනවද? අපි උදාහරණයකින් ගමු. ඔබත් මමත් අද රොටි කඩනවා නේද? ඒ වගේම මුද්‍රික පානය කරනවා. මොකක් නිසාද? ක්‍රිස්තුස් වහන්සේගේ ඒ කැඩුනා වූ ශරීරය සහ උන්වහන්සේ වැගිරුලේ මෙනෙහි කරන පිණිස අපි අද
රොටි කඩනවා, මුද්‍රිකා පානය බොනවා. ඉතින් ඒක ඇදහිල්ලේ ක්‍රියාවක්. ඇයි? අපි විශ්වාස කරනවා ඉදිරියේදී මේ උන්වහන්සේගේ කැඩුනා වූ නුමුහුන් රොටිය වගේ, කියන්නේ පාප රහිත ශරීරය වගේ ශරීරයක් මට ලැබෙන්න යනවා ඉදිරියේදී. ඒකට පංගුකාරකම් දරන්නට යනවා කියන විශ්වාසය නිසා අද මම ඇදහිල්ලේ ක්‍රියාවක් විදිහට රොටි කඩනවා, මුද්‍රික පානය බොනවා. උන්වහන්සේගේ රුධිරය ඒ ගිවිසුමේ ලේට මම සම්බන්ධකම් පවත්වනවා. ඒ සුද්ධ වූ ලේ පිළිබඳව ඇදහිල්ලේ ක්‍රියාවක් විදිහට. ඒ වගේම තමයි අපි බයිබලය අධ්‍යයනය කරනකොට අපි දැනගන්න යනවා ඉදිරියට සිද්ධ වෙන්න යන දේවල්. එතකොට ඒ අධ්‍යයනයන් වේදී ඉදිරියට සිද්ධ වෙන දේවල් අපි විශ්වාස කරනවා නම් අද අපි ක්‍රියා කරන්නේ කොහොමද? තව උදාහරණයක් ගත්තොත් ඉදිරියේදී බයිබලයේ බොහෝ ස්ථානවල කියලා තියෙනවා දහසක් අවුරුදු සමයේදී උන්වහන්සේගේ වචනය ඉගෙන ගන්න, උන්වහන්සේගේ ව්‍යවස්ථාව ඉගෙන ගන්න රටවල් වලින් විවිධ දේශයන්හි මිනිසුන් යෙරුසලමට පැමිණෙන්න යනවා කියලා. එතකොට අපිට දැනගන්න ලැබෙනවා දහසක් අවුරුදු සමයේදී උන්වහන්සේ ධර්මිෂ්ඨකමෙන් රාජ්‍ය පාලනය කරන්න පාවිච්චි කරන නීතිය තමයි උන්වහන්සේගේ වචනය. එතකොට අපි එහෙනම් ඒක විශ්වාස කරනවා නම් අද දවසේ අපි ගොඩක් උන්වහන්සේගේ වචනය අධ්‍යයනය කරනවා. හැම අකුරක්ම අපි ආසාවෙන් අධ්‍යයනය කරන්න පටන් ගන්නවා. බයිබල් ස්ටඩීස් කරනවා. ඉතින් බයිබල් ස්ටඩි කරන එක ඇදහිල්ලේ ක්‍රියාවක්. ඒ වගේම තමයි මෙලිදරව් පොතේ තැනක කියනවා අන්තිම කාලයේදී උන්වහන්සේගේ ශුද්ධවන්තයන්ගේ යාඥා ඒ සුවඳදුම් පූජාසනය වගේ උන්වහන්සේගේ අභිමුඛයේ ඉදිරියේ තියෙන ඒ සුවඳදුම් තියෙන භාජනය තියෙන්නේ ශුද්ධවන්තයන්ගේ ආඥා කියලා බයිබලයේ සඳහන් වෙනවා. ඒ ආඥා උන්වහන්සේ පාවිච්චි කරන්න යනවා අවසාන කාලයේ සිදුවෙන්න යන සිදුවීම් වලට. ඒක අපි විශ්වාස කරනවා නම් අද දවසේ අපි මොකද කරන්නේ? අද දවසේ අපි ආඥා කරනවා. යාඥාවල් වලට සහභාගී වෙනවා. අපි අද නිරතුරුවම යාඥා කරනවා. එතකොට මේ නිරතුරුවම යාඥා කරන ක්‍රියාව ඔබගේ ඇදහිල්ලේ ක්‍රියාවක්. ඒ වගේම තමයි සුභාරංචිය දේශනා කරන එක ඔබගේ ඇදහිල්ලේ ක්‍රියාවක්. මොකද අපි දකිනවා ඉදිරියේදී උන්වහන්සේ කියලා තියෙන මුළු පොළොව මුළුල්ලේ මේ සුභාරංචිය යන්න යනවා. එතකොට තමයි අන්තිමේ පැමිණෙන්නේ කියලා. අපි ඒක විශ්වාස කරනවා නම් අද දවසේ ඔබ නිකන් ඉන්නේ නැහැ. හම්බ වෙන එක්කෙනාට ක්‍රිස්තුස් වහන්සේගේ සුභාරංචියේ පණිවිඩය බෙදා ගන්නවා. ඉතින් ඒක ඔබගේ ඇදහිලි ක්‍රියාවක්. ඒ වගේම තමයි අපි විශ්වාස කරනවා 7 වෙනි සහස්‍රය දහසක් අවුරුදු සමය නියෝජනය කරනවා කියලා. ඒක නියෝජනය කරන්න 7 වෙනි දවස අපිට ස්වාමින් වහන්සේ කිව්වා 7 වෙනි දවස සුද්ධ කොට පවත්වන්න කියලා. ඉතින් අපි සබත් දවස සුද්ධ කොට පැවැත්වීමෙන් අපි ප්‍රකාශ කරනවා, අපි විශ්වාස කරනවා ඉදිරියේදී උන්වහන්සේගේ දහසක් අවුරුදු සමය කියන නියම සබතට අපි ඇතුල් වෙන්න යනවා කියන විශ්වාසය නිසා අද දවසේ අපි ක්‍රියා කරනවා ඒ 7 වෙනි දවස සුද්ධ කොට පැවැත්වීම මගින්. ඒකත් ඇදහිල්ලේ ක්‍රියාවක්. තවත් කියන්න පුළුවන් උන්වහන්සේගේ මංගල්‍යයන් 7. ඒ 7න් 4ක් ඉෂ්ට වෙලා ඉවරයි. ඊළඟ 3 ඉදිරියේදී ඉෂ්ට වෙන්න තියෙන මංගල්‍යයන් තමයි පිළිඹු වෙන්නේ. ඉතින් මේ මංගල්‍යයන් විශේෂයෙන්ම අවසාන මංගල්‍ය වෙන කුඩාරම් මංගල්‍ය සියලුම දෙනා පවත්වන්න යනවා කියලා සෙකරියා පොතේ සඳහන් වෙනවා. ඉතින් ඒ දේවල් අපි නියම දවසේ උන්වහන්සේ කියලා තියෙන විදිහට සැමරීම මගින් අපි ඇදහිල්ලේ ක්‍රියාවක් කරනවා කියලා කියන්න පුළුවන්. ඉතින් මොකද්ද සැබෑ නමස්කාරය කියන්නේ? සැබෑ නමස්කාරය කියන්නේ යහ්වේ දෙවියන් වහන්සේගේ වචනයට අනුව ජීවත් වීම. දැන් නමස්කාරය කියන්නේ ඇදහිල්ලෙන් වූ ජීවන පිළිවෙතක්. ඉරිදට පල්ලියට ගිහිල්ලා ගීතිකාවක් දෙකක් කියලා අත උස්සලා ගීතිකා කියන එක වාදනය කරන එක මේ නමස්කාරයේ ඊටාම සුළු කොටසක්.
ඒක නෙමෙයි සැබෑ නමස්කාරය කියන්නේ. සැබෑ නමස්කාරය කියන්නේ ඔබ පල්ලියෙන් එළියට ඇවිල්ලා සතිය පුරාවටම ජීවත් වෙන ආකාරය. ඒක තමයි සැබෑ නමස්කාරය. ඔබ වචනයට අනුව කොච්චර ජීවත් වෙනවද? ඒක තමයි ස්වාමීන් වහන්සේට පිළිගත හැකි වූ ජීවමාන යාගය. ඉතින් අද ඔබ යාඥා කරලා ශුද්ධාම වහන්සේගෙන් විමසලා බලන්න ස්වාමිනී මගේ නමස්කාරය ඔබ වහන්සේට ප්‍රසන්නද කියලා. ඉතින් ඊළඟ කොටසෙන් අපි හම්බ වෙන තුරු ඔබට ශාලොම්.